ස්වීඩන් වලට ඇවිල්ලා තමයි පළවෙනි ජිම් එකට යන්න හදන්නේ. වර ටික රීස්ටොක් කරගත්තා. වේ ප්‍රෝටීන් එකයි ඊට පස්සේ ගත්තා ප්‍රී-වර්කවුට් එක, මැග්නීසියම් ටැබ්ලට් ටික ගත්තා. මේ ඔමෙගා 3 එකයි මල්ටිවිටමින් එකයි ක්‍රීටින් එකයි නම් ළඟ තිබ්බා. ඒ ටික තමයි දැන් යන්න හදන්නේ. ගොඩ දවසින් ගියේ නෑ, දවස් 30කින් විතර මුකුත් ට්‍රේනින් කරේ නෑ. ලංකාවේ ඉඳන් හොඳටම කාලා බීප් එක තමයි කරේ. මං හිතන්නේ කිලෝ 3ක් විතර වැඩි වෙලා තිබ්බා මගේ weight එක. මේ දවස් 30ට ගිහිල්ලා weight එක check කරලා අද පොඩි ට්‍රේනින් එකක් තමයි දවස් 7ක විතර පොඩි මේ දවස් 7 1 week විතර මම පොඩි ට්‍රේනින් ෂෙඩියුල් එකක යන්නේ. ඊට පස්සේ යනවා ඊළඟ weight මේ ප්ලෑනින් එකට. එහෙනම් යා ගිල්ලෙන්න. දැන් වින්ටර් එක තමයි තියෙන්නේ. අද නම් හිම වැටලා නෑ. බස් රූට් එකෙන් වෙනස් වෙලා තියෙන්නේ. මගේ මෙම්බර්ෂිප් එක සමහරට එක්ස්පයර් වෙලා ඇත්තේ දැන්. මතක දෙසැම්බර් මාසේ දවසක තමයි තිබ්බේ. රිනිව් කරගන්න ඕන. ලෙඩ වෙලා හිටියේ. අප දවස් ටිකේ ලංකාව එනකොටත් එම්බිරිසා වගේ සෙට් වෙලා තිබ්බේ. දැන් නම් ටිකක් ෂේප්. අද ඉඳලා දවස් දෙකක් විතර රෙස්ට් කරා ඇවිල්ලා. අද පොඩි වර්කවුට් එකක් කරන්නේ. බලමු ගිහිල්ලා අතුරට. මෙතන නම් මේ ටයිම් එක ටිකක් ක්‍රවුඩ් එකේ ඉන්නවා. මේ දවස්වල කොහොමද දන්නේ නැහැ. රිනිව් කරගත්ත 1 year වලට ක්‍රෝන 5000ක් එනවා. weight එක චෙක් කරමු. හැට 8ක් තියෙනවා. 68 කිලෝ. ඒ කියන්නේ මම යනකොට කිලෝ 63ක් තමයි තිබ්බේ. කිලෝ 5ක් විතර almost වැඩි වෙනවා. අපි වැඩ කරමු එන එක. මගේ වර්කවුට් ප්ලෑන් එක මම ගන්නේ ලංකාවේ දිලන්න අයගෙන. අයියේ මම හිතා මල්ලි කර. දැන් මේ සතියේ මම ඊයේ තමයි ආගේ ප්ලෑන් එක කියලා අලුත් එක. තාම මට ඒක හම්බුන්නේ නැහැ. මේ සතියේ කොහොමත් ලයිට් ප්ලෑන් එක යන්නේ. ඉතින් ChatGPT එකෙන් තමයි ගත්ත දවස් 7කට චෙක් කරේ නැහැ මොනවද තියෙන්නේ කියලා. ඒක ඌ කවුරුත් තිබ්බේ නැහැ. ආය අමාරුයි. ටයිම් එක සාමාන්‍ය වෙනතර නම් කලින් නම් ගොඩක් ක්‍රවුඩ් එකේ දැන් වින්ටර් එකක් තියෙන සමහරට කට්ටිය අඩුයි වගේ ටිකක්. ට්‍රෙඩ්මිල් එකට ආවා. ඉන්නේ එකේ 10 minutes වගේ තමයි තිබ්බේ මට. warm up එක 10 minutes තියෙනවා. ඊට bench press එක set 4ක් තියෙනවා. weekend dumbbell press එක තියෙනවා. shoulder press එක, triceps push down, lateral raises, ඊට cool down එකක් තියෙනවා. මේ ටික තමයි අද plan එක. යම් බලන්න වැඩ ටික. stretching ටිකක් කරා. bench press එකෙන් තමයි පටන් ගන්න යන්නේ. කිලෝ 5ක් කඩිලා ගියා මට හිතා ගන්න. කිලෝ 5ක් කියන්නේ මේ කඩු ගන්න සෑහෙන ගේමක් ගන්න ඕන. බලමු. bench press එකෙන් පස්සේ incline dumbbell press එක කරා. දැන් shoulder press එකක් තියෙන්නේ.
ට්‍රයිසෙප් පුෂ් ඩවුන් එක තියෙන්නේ එකෙන් 12 සෙට් 3ක් තියෙනවා ගන්න. වේට් එක 15 වෙනි යන්නේ 15 දාන්නේ මෙතන ගහනවා 28ක් 30ක් විතර ලයිට් වේට් එකෙන් ගහන්න කියන්නේ. අද වර්කවුට් එක ඉවරයි. 10 minutes විතර යනවා ට්‍රෙඩ්මිල් එකට. ස්ට්‍රෙචින් කරා ලකමාර. අද දවස් වැඩ ඉවරයි. ෆිල්ම් එකක් බලන්න ඉතින් ඉන්න හවස. මට මූවි එක ඇවිල්ලා අද තමයි ෆස්ට් ටයිම් පෙන්නන්නේ. බලමු ගිහිල්ලා හවස. වර්කවුට් ගන්න එක ඉවරයි. අද දවස් සෑහෙන වැඩි කරන්න වෙනවා වර්කවුට් වැඩි. කිලෝ 5ක් අඩු ගන්න තියෙනවානේ. ඩයට් එක තමයි බලන්න ඕනේ. බලමු වැඩ ටික පටන් ගත්තාම රෙස්ටොරන්ට් එකේ පුළුවන් ඒ ගේම ගන්න. එහෙනම් ජය වේවා.